Hi guys, කොහොමද ඔයාලට? ඔයාලා දැනටමත් දන්නවා ශ්‍රී ලංකාවටත් දැන් Facebook කරා content monetization on කරන්න පුළුවන් කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි හරියටම Facebook page එකක් හදාගන්න කියලා. ඉතින් මගේ වීඩියෝ එක දැකලා තියෙනවා නම් ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න subscribe කරලා set වෙලා ඉන්න. අපි යමු අද අපේ වීඩියෝ එකට. Okay, let's go. හරි guys, ඔයාලා ඉස්සරහම Facebook app එකට ගිහිල්ලා මෙතන උඩ තියෙනවා දිරි කැලි තුනක්. ඒකට යන්න. ඊට පස්සේ guys එතනින් පල්ලෙහාට ගියාට තියෙනවා pages කියලා. pages කියන එකට ගියාට පස්සේ උඩ තියෙනවා create කියලා. create කියන එකට ගිහිල්ලා යට තියෙනවා get started කියලා එක. ඔයා ඒක select කරන්න. ඒක select කරලා ඔයා page එකට දාන්න නම දාන්න. මම දානවා දැන් මෙතන only කියලා. ඊට පස්සේ guys ඒකත් දාලා next දෙන්න. page name එකක් දාලා next දෙන්න. ඊට පස්සේ guys මෙතන එනවාට ඔයාගේ කැටගරි එක select කරන්න. ඒ කියන්නේ ඔයා මේ page එක ගන්න gaming සම්බන්ධ එකක්ද education ද ඕන එකක් guys මෙතන ඔයා කැටගරි select කරලා දාන්න. මම දානවා මෙතන gaming education video game කියලා දාලා යට තියෙනවා create කියන එක create කියන එක දෙන්න. ඊට guys create වෙන ගමන් තියෙන්නේ මෙතන guys ඊට පස්සේ මේ ඔයා මොකක් හරි සර්විස් එකක් ප්‍රොමෝට් කරනවද නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවද කියලා සිලෙක්ට් කරන්න. මම මෙතන දෙනවා කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක. කන්ටෙන්ට් ක්‍රියේට් දීලා guys කන්ටිනියු දෙන්න. ඊට පස්සේ මෙතන එනවා guys ඔයාගේ මේ ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරන්න. ඔයාලා මෙතන ප්‍රොෆයිල් පික්චර් එක බැනර් එක ඇඩ් කරලා next දෙන්න. next දුන්නාට පස්සේ guys මෙතන එනවා ෆ්‍රෙන්ඩ්ලට ඉන්වයිට් කරන්න. ඔයාලා මෙතන වෙන රටක ඔඩියන්ස් එකක් බලාපොරොත්තු වෙලා වීඩියෝ හදනවා නම් guys මේ මෙතන තියෙන එක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ටවත් ඉන්වයිට් කරන්නවා. ශ්‍රී ලංකාවට නම් මේ වීඩියෝස් හදන්නේ ඔය කට්ටියට select කරලා ඉන්වයිට් කරන්න. yes guys ඔන්න අපේ ප්‍රොෆයිල් එක හැදිලා ඉවරයි. ඔයාලා දැන් Facebook එකට ගිහලා බලන්න පුළුවන්. දැන් ඔයාගේ page එක හැදිලා තියෙන්නේ. එහෙනම් guys අද අපේ වීඩියෝ එක ඉවරයි. මම ඉස්සරහටත් කියන වීඩියෝ බලන්න මාව subscribe කරලා channel එකත් එක්ක set වෙලා ඉන්න. bye.